ඔයාලා ඉංග්‍රීසි පොත් කියවද්දී එහෙම නැත්නම් ඉංග්‍රීසි ෆිල්ම් බලද්දී bite the bullet කියන ෆ්‍රේස් එක ඕන තරම් අහලා ඇති. හැබැයි ඔයාලා කවදා හරි හිතුවද මේ වෙඩි උණ්ඩයක් හපනවා කියන්නේ ඇයි කියලා? අද මම ඔයාලට මේ ඉඩියම් එකේ තේරුම වගේම මේකේ පිටුපස තියෙන ලේ රහිත හැබැයි හරිම වේදනාකාරී යුද ඉතිහාසයේ කතාව කියලා දෙනවා. මුලින්ම අපි බලමු මේකේ තේරුම මොකක්ද කියලා. bite the bullet කියන්නේ අකමැත්තෙන් වුණත් කරන්නම වෙන. ගොඩක් අමාරු එහෙම නැත්නම් ගොඩක් වේදනාකාරී දෙයකට හිත හදාගෙන මූණ දෙනවා කියන එක. සිංහලෙන් කිව්වොත් කටුක ඇත්තකට හිත හදාගෙන මූණ දෙනවා වගේ අදහසක්. දැන් යමු මේකේ ඉතිහාස කතාවට. මේක පටන් ගන්නෙ මීට අවුරුදු 200කට විතර කලින්. ඒ කියන්නේ 19 වෙනි සියවසේ යුද පිටිවලින්. ඒ කාලේ අද වගේ දියුණු වෛද්‍ය පහසුකම්වත් නැත්නම් කරද්දී සිහිය නැති කරන්න ගන්න ඇනස්තේසියාවක් තිබුණේ නැහැ. යුද්ධෙකදී දරුණු විදිහට තුවාල වෙන සොල්දාදුවන්ගේ අත් කකුල් කපන්න සිද්ධ වුණාම වෛද්‍යවරුන්ට සිද්ධ වුණා කිසිම සිහි නැති කිරීමේ බෙහෙතක් නැතිව ඒ සත්කම කරන්න. ඉතින් මේ අධික වේදනාව නිසා තමන්ගේම දිව හපා ගන්න. එහෙම නැත්නම් දත් ටික කැඩෙනකම් තද කරලා හපන්න පටන් ගත්තා. සමහර වෙලාවට මේ වේදනාවට කෑ ගහන සද්දේ මුළු කඳවුරටම ඇහෙන්න ගත්තා. මේකට විසඳුමක් විදිහට වෛද්‍යවරු කරේ සැත්කම පටන් ගන්න කලින් සොල්දාදුවන්ගේ කටට ඊයම් වලින් හදපු වෙඩි උණ්ඩයක් දුන්නා දත් වලින් තද කරලා හපා ගන්න කියලා. ඊයම් ටිකක් මෙලෙක් ලෝහයක් නිසා වේදනාව ඉවසගෙන උණ්ඩේ හපද්දි දත් ටික කැඩෙන්නේ නැතිව වේදනාව දරා ගන්න ඒක උදව් වුණා. ඔන්න ওই විදිහට තමයි දරා ගන්න අමාරු වේදනාවකට මුහුණ දෙනවා කියන අදහසින් bite the bullet කියන වැකිය ලෝකෙට එකතු වුණේ. දැන් අපි බලමු මේක අද කාලේ වාක්‍යයකට දාන්නේ කොහොමද කියලා. හිතන්න ඔයාට දත් කැක්කුමක් තියෙනවා. හැබැයි දොස්තර ගාවට යන්න බයයි. ඒත් යන්නම වෙනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් I hate going to the dentist but I just have to bite the bullet. ඉතින් මේ ඉතිහාස කතාව කලින් ඔයා දැනගෙන හිටියද? මේ වගේ රස කතා එක ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.